Hello, what's up guys? ඔන්න එහෙනම් අලුත් vlog එකකින් ආයෙ සෙට් වුණා. ඔන්න අපි උදේ පාන්දර ලෑස්තිලා අපි මේන් ફોකස් කර ට්‍රිප් එක යන්නයි අපි මේ ලෑස්ති වෙන්නේ. තනියම නෙමෙයි මගේ යාළුවෝ සෙට් එකත් එක්ක. එතකොට මේ ඉන්නේ රොෂාන් කොල්ලා නැත්තම් රොකි බෝයි. ඔය ඉන්නේ මගේ නැට්ට වගේ අතිජාත යාළුවා. නලා චූටි කාලේ ඉඳන් එකට. යන තැන දුම් මාරු කරන දෙන්නම සූරයෝ. දැන් ඔයගොල්ලෝ බලන්න අපි මේ කොහෙද යන්නේ කියලා. ඔය ඉතින් අපි ට්‍රේන් එකෙන් බැලලා බස් එකත් අරගෙන අපේ ගමන ස්ටාර්ට් කරා. ඔන්න චුටි පොයින්ට එකක් ගෙස් කරන්න අපි මේ කොහෙද යන්නේ කියලා. මොනව නැතත් යන තැන අපේ වයිබ් එකට සෙට් වෙන සෙට් එකක් හම්බ වෙනවා කියන්නේ සුපිරිම. බස් එකෙදිත් ඒ වගේ සෙට් එකක් අපිට සෙට් වුණා. පෙන්නන දැන් අපේ නඩේ තත්ත්වය කොහොමද කියලා. දැන් හැමෝම තාම යහතින් අපි කන්න යන්න හදන්නේ බලමු. හරි යාළුවනේ. ඔයගොල්ලෝ දන්නවනේ අපි කොහෙද මේ යන්නේ කියලා. අපි ආවා සිරිපාදේ. හරියනේ අපි දැන් කෑම කාලි වෙලා ඇවිලින්නේ. දැන් අපි සෙට් කරනවා මේ. එනයි දෙන්නයි දෙන්නයි තුල්ලයි හතරයි. ඒකවල මම හරි අපි ආරම්භයට ඇවිලින්නේ. දැන් පටන් ගත්ත අපේ කට්ටිය. මේ අපි අවිස්කල්ලි තියෙනවා. බස් එක පටන් ගන්න හදන්නේ. හරි මම වොයිස් කරාට බ්ලොග් එකේ වීඩියෝස් ගත්තේ මගේ යාළුවෙක් වෙන ආශයෙන්. Android ෆෝන් එකයි Apple ෆෝන් එක අතර තියෙන වෙනස දන්නවනේ. Android පාවිච්චි කරන මම චුට්ටක් පැත්තකට වුණා. ඔන්න ඉතින් අපේ ආරම්භක ස්ථානය. බලන්න එතන තියෙන ලස්සන. ඔතනින් එහාට යනවා කියන්නේ දිව්‍ය ලෝකෙට යන පාර හම්බුණා වගේ තමයි. අපි දැන් සමාහන් කලාව ඉන්න දැන් අපේ යාළුවෝ ටික සමාහන් බොන්න තමයි යන්නේ. මල පෙරේතය ටික සමහන් බොන්න යන්න ඉතින් ඕන. බලන්නකො පෙරේත පැටව ටික මූණ 30 ක තියෙන හිනාව සමහන් එක හම්බුණා. ඔන්න ඉතින් අපි සමහන් එකක් දීලා අපි ආපේ ගමනේ ආසම කරන පොයින්ට් එකට සීත කඟුලෙන් නාන්න. ඇත්තටම සීත කඟුලෙන් නාන්න ගොඩක් ආසනට උතර නෑවේ මායි රොකි බෝයි විතරයි. අනිත් සෙට් එක මූණ කට හොදගෙන ලෑස්තුනා විතරයි. මචං ඇලක් දොලක් නම් ඕන වෙලා එක. ඔන්න ඉතින් අපේ ගමන ස්ටාර්ට් කරා. ඔය මුලින්ම ගියේ නලා. ඊට පස්සේ රොකි බෝයි. ඊට පස්සේ යන්නේ මම අපි කොල්ලා. ඊට පස්සේ අද අපේ ගමනට අලුතෙන් යාළුවෙක් එකතු වෙනවා චුල්ලා. කුරුණෑගල ඩයල් එකක් සුපිරි බොක්කා. අත්ගලක ඩෝම් පුතා එලේ නගි ඩෝම් පුතා අත්ගලක ඩෝම් පුතා එලේ නගි ඩෝම් පුතා අත්ගලක ඩෝම් පුතා එලේ නගි ඩෝම් පුතා සාදු ඇත්තට හරි ආසාවෙන් කිව්ව එකම එක දේ ඔන්න ඔක විතරයි. දන්නේ ඩෝම් කියන්නේ විතරයි. දැන් වෙලාව 9:22යි. දැන් අපි ඉන්නේ සිරිපාරේ උඩ මළුවේ. වලට පේනවද නැහැ. කොහොම හරි මාංශය අමතක කරන් අපේ දනට අපි ආවා. බලන්න එතන තියෙන සුන්දරත්වය හරිම නිදහස්. හිතට මාරම නිදහසක් දැනෙන්නේ. ඇත්තටම උඩමළුවට කියලා මෙන්න මේ ගාන්ටාන සද්ද ඇහෙනකොට ඇත්තටම මේ ලංකාවේ තැනක්ද කියලා හිතනවා. තාලෙකට හිට දිගට. කටියන් හරි ගයිස් මේ අපි යනවා පිළිවෙත ඔක්කොම කරා අපිත් එක්ක කෝඩුකාරයෙකුත් ගියා එයාට ඔක්කොම ඉවරයි අපි දැන් ඉර උදව් බලන්න තියෙන ආසාව වාටලා ඉන්නවා ඒ වාරෙන් තමයි ටිකට් දැන් හරිම අමාරුවෙන් මෙතනත් අල්ලගත්තේ මින් අපේ සෙට් එක හරි අමාරුවේ පොට්ටක් අල්ලගත්තුනට හරි සතුටින් හිටිය දවසක්. පැය ගානක් බලාගෙන ඉතින් මුතක් තමයි මේ ඉන්න හදන්නේ බලන්න කට්ටියන්ගේ වීඩියෝ කරමු මුළුටි මේක වෙන මොකද මේ අනිත් එක හායි එක කල්ලිලා තින්නේ ඉතාව පණ පිටින් සඳමාලි අයියාලුවනේ මේ ඉන්නේ මගේ අචීදාත ශ්‍රී නම්බර් 2 එක මම ශ්‍රී නම්බර් 1 එක ලෝකේ කාලේ වතුර පීලා හැම ජලාවටම කරලා මුටි විතරයි තාම කාලේ නැත්තේ ළඟදී මේකත් කරනවා අපි දැන් බෙස්ට් ෆ්‍රෙන්ඩ් එක කොච්චර කාලයකද අවුරුදු 15ට අපි 2005 වල ලිව්වේ දැන් 2025 දැන් අවුරුදු 10ක් ඔගොල්ලෝ බලන තේ මොකක්ද වුනේ කියලා. ඔය තමයි මගේ පර්සනල් ඩයරි එක. මගේ හැමදේම දන්න එකම යාළුවා. ඔන්න අපේ ටයිම් එක ආවා. බලන්න අපිට තියෙන ලස්සන. ඇත්තටම උතන ලස්සන තිබ්බට මගේ හිත ගියේ එකම එක ලස්සන ඇස් දෙක විතරයි. අදටත් මම මේ ලස්සන ඇස් දෙක අදටත් හරි යාළුවනේ හැමතැනම ආතල් දෙන්නේ මම තමයි. ඇත්තටම වෙලෙ මං හිර වෙලා හිටියේ. මොකද ඉතින් හිටියේ සෙනගත් එක්ක.
සෙනක පැත්තෙන් දාමකෝ තඩිය දෙන්නට හිර වෙලා හිටිය වෙලේ මම පුදුම දුකක් වින්දේ. ඔන්න විදිහට උඩමවල ඉඳගෙන ඉරුව දවත් බලාගෙන අපි කට්ටිය පල්ලෙහාට බැස්සා. ඇත්තට සිරිපාද කන්දෙදගෙන උදේට අවට වටපිටා බලනකොට මාරම ලස්සනක් තියෙන්නේ. ඒ view එක වචන වලට කියන්න බෑ. ඔයගොල්ලෝ ගිහිල්ලා බලන්න. තනිකර මේ විදිහ දිව්‍ය ලෝකේ වගේ. ඇත්තට එන්න හිතෙන්නෙම නෑ. මාරම ලස්සනයි. ඔයින් අපේ මොංගල් සෙට් එක. හරි ඔන්න හොර අපේ ගමන අවසන් වුණේ. අපි දැන් මතර තුන පහු කරන්න හදන්නේ. ඔන්න අපේ සෙට් එක තව නැතිව ඉන්නවා. දෙන්න සෙට් එක අපේ ගමන ඔයින රොකී බොයි තඩිපු ගද්‍යයා බලාගෙන ඉන්න එක. නලා කොල්ල හොඳටම නිදි. ඇත්තටම කියන්න සිරිපාද නගින කොටයි බහින කොටයි කිසිම ප්‍රශ්න නැති වුණාට බහැලා ට්‍රේන් එකට ආවන් පස්සේ එකට මාරම. අපේ සෙට් එකේ ඉන්නවා ඈ. 1යි 2යි අර බඩ කැල් දෙකන්න පරක්කු වෙනවා. අපේ කට්ටිය. ඇත්තටම හරි වඩාගෙන යන කෙනෙක් හිටියනම් ඌට කියනවා වඩාගෙන ඵලයන් කියලා. ඔය විදිහට තමයි අපි දවස් එන්ටුනේ. bye guys. තව අලුත් වීඩියෝ එකකින් අපි ආයෙ සෙට් වෙමු.